ඔන්න අද කාලෙකින් අපි දැන් ඉන්නේ කැම්පස් එකේ. අද අපිට පොඩි ස්පෙෂල් දවසක්. අද තමයි ඔන්න අපේ වෙල්කම් එක. පරක්කුණ වෙල්කම් එක. ඉතින් අනිත් ඩිපාර්ට්මන්ට් වල අයට කලින්ම වෙල්කම් එක හම්බුණා. ඉතින් අපිට ටිකක් පරක්කුණා වෙල්කම් එක දෙන්න. ඉතින් ඔන්න අද තමයි මේ දවස. බලමුනේ වෙල්කම් එකේ මොකද වෙන්නේ කියලා. අපේ කට්ටිය ෆොටෝස් ගන්නවා. අල්ලනවා. ළමයි ටිකක් වගේ. ඉතින් අපේ සෙකන්ඩ් ඉයර් අයියලා අක්කලා අපිට පොඩි පරිප්පුවකුත් දුන්නා. පැය දෙකක් විතර අපි පාරේ හිටගෙන හිටියා. එයාලා පටන් ගන්න වෙලාව කලින් කියලා මං හිතන්නේ ඒක අර එයාලගේ හිතලම කරපු දෙයක් තමයි. ඉතින් අපි පැය ගාණක් තිස්සේ පාරේ හිටගෙන ඉඳලා ඔන්න ඉතින් දැන් තමයි තැනට යන්නේ. ඇත්තටම එයාලා ඩෙකොරේෂන් එහෙම ලස්සනටම කරලා තිබ්බා. මං හිතන්නේ ගොඩාක් මහන්සිලා තියෙනවා හැමෝම. අපිව ඉස්සෙල්ලාම ගෲප් වලට බෙදලා තිබ්බේ. ඉතින් අපේ ඒ 9යි ගෲප් අංකේ බලලා තමයි අපිව ඇතුළට දැම්මේ. ඉතින් ඊට පස්සේ තමයි ෆන්ක්ෂන් එක වගේ එක පටන් ගත්තේ. ඉතින් මේකේ ගේම්ස් තිබ්බා. එතකොට අයියලා අක්කලාගේ සින්දු ඩාන්ස්, අපේ සින්දු ඩාන්ස් ඒ දේවල් තිබ්බා. ඉතින් බලන්නකෝ ඉස්සරහට පොඩි ක්ලිප්ස් ටිකක් තියෙනවා මේ වීඩියෝ එකේ. මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාලා තියෙනවා. ඉතින් ඒක කොපිරයිට් වදීද කියන එක ෂුවර් නැති නිසා මම හිතුවා සවුන්ඩ් එක අයින් කරන්න එක කොකටත් හොඳයි කියලා. ටිකක් කලවර වෙන්න ඕනේ. ඔව් බා. සේවරෙන් එළියේ නාමේ. ඔව් කලවර උනා. මේකට පොඩ්ඩක් සෙට් වෙයි. ලොකු වැඩක් තමයි. අපිත් මේ කවුරු හරි තමයි එනකම් බලාගෙන තමයි හිටියේ. ඔයාලට පුළුවන් වුණා අපිත් එක්ක එකතු වෙලා වැඩේ කරගෙන යන්න. ෂා බරුනේ. මම එහෙම වෙනවා. හරි. එහෙනම් පොලිම ඔය ග්ලාසස් තුන මැද්ද රිජිෆෝම් කෑල්ලක් දෙන තැන එක ෆික්ස් කරන්න ඕනේ. හරි. මේක අන්නයිවට ගිහිල්ලා ඔය පැත්තට එන්න. හරිද? කවුද නායකයා? මම බලාපොරොත්තු වෙන නම නම් කියන්න එපා ඈ. ආ ඒක කියන්න එපා මගන්නේ. මේ පස්සේ කෝඩ්නේට් ආ ඔව්. ඊළඟ හතර දෙනා ස්පේස් තියාගෙන මේ පේලියට දැන් හතරකින් හිට ගන්න ඕනේ තමන්ගේ අදාළ ජෑම් බෝතලයට යනකම්. හරිද? තේරුණා බලන්න. මැච් එකේම අලුත් තොරතුරක් සමල් ආස දේවල් වෙනස් වෙයි. ඔව්. හරි. අපි පටන් ගමු. ඔව්. කොහොම කරුවද? මතක ගන්න ඕනේ මේ සදාවර්ත ලැබෙන්නේ විනාඩි 1:00ක කාලයක් විතරයි. අපේ අක්කලා මේ පැත්තෙන් ටයිම් එක බලනවා. මම පටන් ගන්න කිව්වා පටන්. අර තස්මිල් කිව්වා වගේ අන්තිමට වෙන අතරමැදයන් වලට අපි වගේ කියන්නේ. හරි, දාමු සින්දු. 1 2 3යි. හරියට. එන්නේ කිව්වේ ඒක නිසා නම් අවස්ථාව. ඔන්න ඉතින් ටීම්ස් වලට බෙදලා ටීම්ස් වලට නම් දාගෙන ඒකට ලීඩර් කෙනෙක් දාලා පොඩි ගේම්ස් තියලා මේ වගේ පාටි එකක් වගේ වෙන්න දෙන්න අදහසක් තියෙනවද ඔයාලට? ඔන්න ඉතින් එයාලගේ වියදමෙන් අපිට ට්‍රීට් එකකුත් ලෑස්ති කරලා තිබ්බා.
बाकी सुधुआ मिया कोस का बन वीडियो का टिकटॉक දාලා වයිරල් වුණානේ මොන වීඩියෝද අගේ දන්නේ නැද්ද නෑනේ මේ ඒක නෙමෙයි මේ කවුද ඔයාගේ අයියානේ ඔයාගේ අම්මයි තාත්තයි පොඩි නගුවගේ ජීල් කලාවේ මොනවාද කියන්නේ මේවා මම ගමේ නටපුරාට යනකොට දන්නවනම් ඔස්කර් එන්නේ ඔයා ඉන්නකො වැඩේ දෙන්න නිකන් කිරිකාට මෝල් දැන් ගෙවුවා අපි මේ සිතුම් පාරයි චෝදි කරන්න කියන්නේ බාමාජි පොඩි මේ ලෝ බජට් වැඩනේ හොඳේ මම එහෙනම් ඔන්න මේ කැමරා මාල්ලි ඔන්න පටන් ගන්න ඔන්න ස්ටෑන්ඩ් බයි ඇක්ෂන් හරි දැන් අංගලවලලා අද කට්ටියට මීටින් එකකට විශේෂ කාරණා කීපයක් කියන්නේ අන්තිමටම DJ එකක් දාලා කට්ටිය හැමෝම නටලා සතුටු වෙලා තමයි කට්ටියම ගියේ. ඉතින් මෙහෙම තමයි අපිට වෙල්කම් එක හම්බුනේ. ඉතින් එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකම් bye.